නොදන්නකම තමයි ඔය තරම්ම මෙහෙවන්නේ ධර්මයට hina වෙන්න. ඒක පුතන් නොදන්නකම. එහෙනම් ළමයි නිහතමානී වෙන්න. අපි දන්න ලබ්බක් නෑ සරල වචනෙන් කිව්වොත්. තේරුණා? අපි දන්න හොඳට බලන්න නිතර කට කියවන්නේ ඔය දානගයක් එම වුණාම හොඳට බලන්න ඔයාලගේ නෑදෑයෝ අතරේ නිතරම වට මේසේ වට කරගෙන කියවන්නේ ඉගෙනගත්තු එක නෙමෙයි. අඩු දැනුම වැඩි සද්දයක් හදනවා. අර කියන්න බලන්න මේ ලෝකේ ජීවීන් බිහිවීම පිළිබඳ මේ ලෝකේ ජීවීන් බිහිවීම පිළිබඳ මේ නැතුව බිහි වෙච්ච ජීවීන්ට මොකද උනේ කියන එක නෙමෙයි. දැන් චාල්ස් ඩාවින් කිව්වේ මේ ගැන. ලැමාක් කිව්වේ මේ ගැන. පෘථුවියේ උපතවත් ජීවයේ සම්භවයක් ගැන නෙමෙයි ඒගොල්ලෝ කිව්වේ. ඒගොල්ලෝ කිව්වේ හැදුන ජීවීන්ට මොකද උනේ කියලා. ජීවයේ සම්භවය ගැන මේ ලෝකේ තියෙන වාද තියෙනවා. මොකද වාද කියන එකේ තේරුම? වාද කියන එකේ තේරුම මොකද ළමයි? පරීක්ෂණාත්මක දත්ත වලින් 100% ඔප්පු කර නැත. ඒ නිසා මේව ඔලුවට තියන්න නටන්නේ. එහෙමද? මේක තමයි පරම සත්‍ය කියලා දඟලන්නේ. එහෙම හිතනවා නම් බේත් ගන්න ඕන ගිහින්. මේවා ඔප්පු වී නැත. ඔතකොට ජීවීන් බිහිවෙන්න බලපාපු හේතු කියලා මුල්ම වාදය මොකද්ද දීලා තියෙන්නේ? නෑ ඔකේ නෑ පුතා ඒක. ඔකේ නෑ. මොකද්ද මුල්ම වාදය? ඇයි ඉතින් hina නේ. ළමිසිය වගේ hina වෙනවා කොල්ලෝ. හරි අහගන්න. මම එක කතාව පටන් ගත්තේ ආගම් වලට ගරහන්න එපා කියලා. මේ ලෝකේ මුල්ම වාදය තමයි ජීවීන් ආවේ මෙහෙමයි කියන වාදය තමයි මැවීම් වාදය. මොකද අයියෙන් කියන්නේ? මැවීම් වාදය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් නෙමෙයි. ඒක ඇතැම් ආගමික ශාස්ත්‍රඥවරුන් වදාළ දෙයක්. එතකොට ඔය දරුවෝ දන්නවා මේ ආගම් මොනවද කියලා. සමහරට ඒ ආගම් වලට අයිති වෙන දරුවෝ මේ පන්තිවල ඉන්නවා. එතකොට ඒගොල්ලෝ කිසිම විදිහකින් තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේලා ගැන අපහදින්න එපා. හේතුව කියන්න බලන්න. හේතුවේ නමේම තියෙනවා. මොකද්ද මැවීම්? වාදේ. හේතුව කියන්න බලන්න. තවම ඒක හරි කියලා ඔප්පු වෙලත් නැහැ. ඒ නිසා කරුණා කරලා පඬිත වෙන්නේ නැහැ. මොකද ඒ වලට පරීක්ෂණාත්මක සුපිරි දත්තයක් තියෙනවා නම් කියන්න ඕනේ. නොකිය ඉන්න එපා. තේරෙනවද? පොරවල් වගේ වෙන්න ඕන නම් දත්තේ කියලා ඉන්න ඕන. මේක වැරදි කියලා ඔප්පු කරන්න නම් ඔයාලා ගිහින් ඒ සාසුන් වහන්සේලා හම්බෙන්න ඕන. එතකොට උන්වහන්සේලා කියයි මේ මං කිව්වේ නෑ එහෙම එකක් කියලා. තේරුණාද? එතකොට එහෙම කියලා නැහැනේ කොහෙවත් උන්වහන්සේලා. උන්වහන්සේලා කියපු හොඳ දේවල් නැද්ද? එතකොට ඒකට ගරු කරලා අනිත් එක ආගමික ශාස්ත්‍රඥ වහන්සේ නමක් වෙන්නේ මේ නිකන් මේ මොකුත් දන්නේ නැති කෙනෙක්ද? එතකොට මේ ආගමික ශාස්ත්‍රඥ වහන්සේලාට අපිට වඩා මුලේ තිබිලා නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා අපිට පුළුවන් හිතලවත් කියන්න. අරුගානේ හිතලා කියනවා. එහෙනම් ළමයි නිහතමානී වෙන්න. අපි දන්න ලබ්බක් නෑ සරල වචනෙන් කිව්වොත්. තේරුණා? අපි දන්න එසා කරුණාකරලා මේ Facebook එකේ හැලිලිලිය සාස්ත්‍රඥ වහන්සේලාට ගහන්න එපා. දන්න රෙද්දක් නෑ. අපේ දරුවවත් එහෙම අඩුගානේ ඔළුවක් හදාගන්න ඕන. ඉතින් මැවීම් වාදයේ දරුවනේ ලෝකේ දැන් මේ වෙනකොට විද්‍යාත්මකව තහවුරු වෙලා නැත. එබැවින් විද්‍යාත්මක දත්ත අඩු බැවින් මැවීම් වාදය මේ වෙනකොට යම් දුරකට මොකක්ද ප්‍රතික්ෂේපිතයි. හැබැයි ඒ ආගමවල අනුගාමිකයින් ඒක විශ්වාස කරනවද නැද්ද? විශ්වාස කරනවා. ඒක ඒගොල්ලන්ගේ විශ්වාසය. අපි ඒකට ගරු කරනවා. විද්‍යාවෙන් ඔප්පු වෙලා නැහැ. ඒතකොට විද්‍යාවයි ආගමයි කියන්නේ එකද දෙකක්ද? ඒක දෙකක්. අපි දන්නේ ලෝකේ කවද මොකක් හරි එකක් වේද කියලා. විද්‍යාවෙනුත් සමහර සොයා ගැනීම කරනවා හරි ඒවා. වැරදිව නැද්ද? මොකද නැත්තේ නේද? බෙහෙත් වරදින් නැද්ද? බෙහෙත් වල සයිඩ් ඉෆෙක්ට්ස් නැද්ද? සමහර ඒවාට බෙහෙත් තියනවද? එහෙනම් ඒකත් ෆේල්. ටිකක් පාස්. තේරුණාද? අදටත් ගුවන් යානයක් කඩා වැටුනොත් මගේ නිතර වෙනවද ගිනි ගන්නවද? ඒක නවත්ත ගන්න බෑනේ අදට. ඒ නිසා උඩ පයින්න හොඳ නැහැ. ලැබිලා තියෙන ඒවාට thank you.
විද්‍යාඥයෝ අපිට මේවා දීලා තියෙනවනේ. thank you. දැන් අපි කෝල් එකක් ගන්න ගානේ ග්‍රැහම් බෙල් thank you. ඇත්තටම නේ. ටීවී එක හොයාගත්තේ ජෝන් ලෝගේ බියක්ද? කොච්චර දෙයක්ද? හොඳයි. ඊළඟ තව වාද තිබ්බා. ඔතන මතකද නැහැ ස්වයන් සිද්ධ ජනනවාදය. ඒ ඔක්කොම මේ ජීවේ සම්භවයද කියන තිබ්බේ. තව තිබ්බා දැන් විද්‍යාඥයින්ට මොනවා හරි හොයාගන්න බැරි වෙච්ච ගමන් හොඳ ආතල් එකක් ගන්නවා. මොකද උන්ට මොනවාම හරි දෙයක් හොයාගන්න බැයි නම් උන් කල්පනා කරනවා පිටසක් වලින් එන්න ඇති. මරු චරිත ඉඳලා තියෙන්නේ. කොස්මොසයික් වාදය කියන්නේ ඒක. ජීවය පැමිණෙත්තේ කොහෙන්ද? පිටසක් වලින් කියන එක. දැන් ඔය එකක්වත් ඔයාලා දරුවන්ට නම් වශයෙන් නැහැ මේක. ඒක නිසා මම නෝට් එකට දුන්නේ නැත්තේ. දැනට පිළිගැනෙන වාදය තමයි ජීවයේ සම්භවය සම්බන්ධව මේ බලන්න මේ නම ජෛව රසායනික පරිණාමවාදය. කොහොමද අයියෙන් කියන්නේ? සර් කිව්වේ පරිණාමවාද කියන්නේ බිහි වුණු ජීවියා දියුණු වෙන විදිහ ගැනනේ. ජීවයේ සම්භවයට තියෙන වාදයට පරිණාමවාද කියන්නේ නෑනේ. වරද්ද ගන්නෑ. නිකම් පරිණාමවාදය නෙමෙයි මොකද්ද? ජෛව රසායනික පරිණාමවාදය. මේ නම දුන්නේ හැදුණු ජීවියා දියුණු වීම පහදන්න නෙමෙයි. මේ නම දුන්නේ මොකකටද? ජීවයේ සම්භවය පහදන්න. දැන් අහගන්න. දැන් අද අපි ඉගෙන ගන්නවා ජෛව රසායනික පරිණාමවාදය. විද්‍යාඥයෝ කියනවා මෙහෙම. ඒගොල්ලෝ කියනවා සමස්ත පෘථුවියත් මේ ලෝකයේ සියලු ග්‍රහ වස්තුන් මේ ලෝකයේ නෙමෙයි මේ විශ්වයේ සියලු ග්‍රහ වස්තු සූර්යයා චන්දරේ ග්‍රහරුද මේ ඔය තියෙන ලටා පටා ඔක්කොම සකල බුජන් දැන් ඔය තියෙන සියලු තරු අරවා මේ ඔක්කොම හිටියේ එකටලු. මේගොල්ලෝ වෙන් වෙන්වද හිටියේ එකටද? එකට. තනි ස්කන්ධයක් විදිහට ඉඳලා පිපුරුමක් වුණා. බූම්. කතන්දරයක් තියෙන ජොරි මතයද ඈ? අහගෙන ඉන්න ඕන. පිපුරුම වුණාට පස්සේ ඒ කෑලි ඒ තැන ඉන්නවද විසි වෙලා යනවද? දැන් ඔය පිපුරුමක් වුණා කියන එකට එම විද්‍යාඥයෝ වාදයක් කියලා ලස්සන නමකුත් දුන්නා. මොකද්ද? මහා පිපුරුම් වාදය, Big Bang Theory. එහෙම කිව්වම අපිට ටික හිතට සනීපයි. එහෙනම් මේක ඇත්ත වෙන්නේ නැති අනේ. විද්‍යාඥයනේ කිවි. උම්ම කියලා තියෙනවා ඒකේ මහා පිපුරුම්. ඒ කියන්නේ ඒක හරියන්නත් පුළුවන්. ඔලුවට තියන්න නටන්නේ. මම නිතර කියන්නේ ඒක නැත්තම් පුදුම අසනීපයක් තියෙනවා අපේ උන්ට මේ සයන්ස් තමයි දිවාහාරය වෙන්නේ. පිටුලා යනවා. ඊට පස්සේ ජොඩි මහත්තයා මාර වැඩක් වෙන්නේ. දැන් මේ කෑලි විසිවි යනවා. සීතලද ගිනියම්ද? ගිනියම් වෙලා. දැන් සමහර ඒවා තාම ගිනි ගන්න ගමන් ඉන්නේ. එහෙම කෙනෙක් කියන්න වල දන්න? සූර්යයා අර කොල්ලද දකුණු ඉන්දියාවේ? නෑ. ඇත්ත මේක. එතකොට ගිනි ගන්න ගමන් ඉන්නේ. සමහර අය නිමිලා. එහෙම කෙනෙක් කියන්න දන්න? සමහර අය නිමිලා. එහෙම කෙනෙක් පෘථුවිය, චන්ද්‍රයා, ඔය ඉන්න කට්ටිය නිමිච්ච කට්ටිය. හැබැයි මේගොල්ලොත් 100%ක් නිමිලද? තාම චුට්ටක් රස්නේ තියෙනවද සමහර අයගේ? තාම තියෙනවා. එහෙම කෙනෙක් කියන්නේ පෘථුවිය. දැන් පෘථුවිය දරුවෝ දන්නවා. ඔව්. මෙහෙම තියෙනවා ඝන හරයක්. ඔය වගේ මේක මැද්දේ තාම තියෙනවා ගිනිගෙන දැවෙමින් තියෙන මධ්‍ය කොටස. ඒව තමයි අර ලාවා විදිහට එළියට එන්නේ. මේ මොකද්ද සර්? මේ පෘථිවියද? ඔව්. ඔය අපි බෝලයක් වගේ ඇඳට. මම ඔප්පු කරන්නම්කෝ මේක මෙහෙම තමයි කියලා. හරි. දැනට ඔයාලා මට කිඳිද දාන්නකෝ. හරි. මම ඔප්පු කරන්නම්කෝ මේක. ඔහොම ඉන්නේ. හරි. හෙන්න කැතයි මේක. ඔහොම තිබ්බට. අසාමාන්‍ය කැතකෙරිල්ලක් නේ සර් ඒක. මොකද එතෙන් ළමයි දැන් මේ පාඩම් පටන් ගන්න තියන්නේ මේ නිකන් නෙමෙයි මේ කතා කකා ඉන්නේ මේ පාඩමේ ඉන්නේ. පාඩමේ ඉන්නවනේ අද දවසම පාඩම මේ වගේ තමයි.
එතකොට මේ පෘථුවියේ මුලින්ම ඇති වුණේ මට කියන්න ජලයද වායුවක්ද ඝනයද? ඝනය. ඒ ඝන කොටසට තමයි පුතා අපි කියන්නේ ශිලා ගෝලය. කොහොමද අයියෙන් කියන්නේ? එහෙනම් මුල්ම ගෝලය මොකන්ද? ශිලා ගෝලය. ඔන්න දැන් හැදිලා තියෙන්නේ. ඊට පස්සේ දැන් එහෙනම් මට කියන්නේ මේ විශ්වයේ තියෙන සියලුම වස්තුන් එකිනෙකට ලං වෙමින්ද තියෙන ඈතට යමින්ද? ඒකට කියනවා ප්‍රසාරී විශ්වය කියලා. විද්‍යාඥයෝ ඒකත් සනාථ කරලා තියෙනවා ඒක එහෙම තමයි කියන්නේ. expanding universe කියලා කියන්නේ. ඒගොල්ලෝ මේ ග්‍රහ වස්තුන්ට තරංගයවල බලනවා යවන තරංගය ආපහු එන වේගයයි තරංග ආයාමයයි හැමදාම වැඩි වෙනවා ආය තරංග ආයාමය. ෆිසික්ස් එකකින් අහන්න ඕන ඩොප්ලර් ආචරණය කියලා එකක් තියෙනවා. ඒකෙන් කීයක තරංග ආයාමය වැඩි වෙද්දි මේ දෙන්න ඈතින් ඈතට තමයි යන්නේ කිය. තේරුණාද? දැන් ඔක වලට දැනලා නැද්ද දැන් ඔය සමහර ඇම්බියුලන්ස් හිම තමන්ගේ පැත්තට එනකොට කියලා එනකොට ඇවිල්ලා පාස් කරන ගගලෙන් පිච් එක වෙනස් වෙනවා. තේරුණාද? ඒ අර තරංගායාමය වෙනස් වෙන නිසා. ලං වෙනකොට තරංගායාම මෙහෙම ඇකිලි එන්නේ ඈතට යනකොට ආයෙ මෙහෙම මෙහෙම. දැන් දැක්කද? දැන් ඔයදරු දන්නේ නැති වුණාට මම මේ දන්නේ නැති නිසා කියන්නේ. ඒකයි මම කියන්නේ අපේ තියෙන්නේම ඔය පඬිතකම එන්නේම දන්නේ නැති හින්දා. දන්නේ නැති එක තමයි හද්ද පඬිත. හොඳට බලන්න නිතර කට කියවන්නේ ඔය දානගයක් එම වුණාම හොඳට බලන්න ඔයාලගේ නෑදෑයෝතර නිතරම වට මේසේ වට කරගෙන කියවන්නේ ඉගෙනගත්තු එක නෙමෙයි. අඩු දැනුම වැඩි සද්දයක් හදනවා. මොකද ඌට ලෝකේ ජය ගන්න වෙන්නේ මොකෙන්ද? කටෙන්. ඌට මෙතන නෑ මොලේ තියෙන එක නිශ්ශබ්දයි. ඌ ඉතින් අහගෙන ඉන්නවා අනේ ගුණෝ කියලා. අනේ ගුණෝ. කියන එක තැනක මේ මුළු ලෝක ධාතු ඔක්කොම එකට එකතු වෙලා තියෙන කියන. දාගෙන ඉන්න ඕනේ මං කිව්වේ දැන් කවුද කතා කරන්නේ කියලා. දැන් මං කියලා තියන්නේ ඒක නේ. ඊට පස්සේ විශාල පිපුරුමක් වෙලා මේවා එකිනෙකින් වෙන් වෙන කාලයක් එනවා කියන. කවුද දැන් මේවා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ. කර්ම කියන්නේ අපි දන්නේ 3 සූත්‍රේ විතරයි. මේක තියෙන්නේ දීඝනිකායේ අග්ගඤ්ඤ කියලා සූත්‍රයක. දන්නේ නොදන්නකම තමයි ඔය තරංග මෙහෙවන්නේ ධර්මයට hina වෙන්න. ඒක පුතන් නොදන්නකම. දන්නේ කාට පුදුම හිතෙනවා දෙයියනේ කිසිම දුරීක්ෂයක් නැතුව කිව්වේ. ඒවට නම් පවා දුන්නා සහස්සී ලෝක ධාතු දස සහස්සී තිසහස්සී කියලා මේව නම් පවා දීලා තියෙනවා. ඒක තමයි ඊතර චක්‍රාවාට කියලා කියන්නේ. කියනවා මේ එකිනෙක වෙන්වීම යන කියනවා. ඒකට උන්වහන්සේ නමක් දෙනවා විවට්ට කල්ප. දැන් තේරුණාද? ඒ නිසා කිසිම අන්‍යාගමික දරුවෙක්වත් බුදුරජාණන් වහන්සේට ගරහන්න එපා. අපේ දරුවෝ වෙන කිසිම ආගමක ශාස්ත්‍රඥ වහන්සේ නමකට ගරහන්න එපා. ඊළඟ දැක්කද? විවට්ට කල්ප. විද්‍යාඥයින්ට එතනින් එහා හොයන්න බැරි වුණානේ. බුදුරජාණන් සදාරනවා මේවා නැවත එකතු වෙනවා කියනවා. කාලයකදී. ඒකට කිව්වා සංවට්ට කල්ප. දැනගන්න ඒ නිසා මේවා. අඩුමතරමේ අපේ පන්ති ඇවිල්ලවත්. ඒ නිසා ශාස්ත්‍රඥ වහන්සේලාට ගරහන්න එපා. හොයන්නේ ඒ සූත්‍රය දිනවද? අග්ගඤ්ඤ සූත්‍රය කියලා තියෙන්නේ. පෘථුවියේ උපත, මිනිස්සේ සංහතියේ උපත. ඊට පස්සේ ඔන්න දැන් මේක සිසිල් වෙනවා මේ. හැබැයි පුතා තාම ඔක්කොම නිවිලා නැහැ. වටේ ටික විතරයි නිවිලා තියෙන්නේ. මැද තාම ප්‍රශ්නේ අත දාන්න එපා. එහෙනම් කොහේ හරි මෙහෙම බලක් දැක්කොත් අතට එහෙම දාන්න නෑ. හරි? එතකොට ඒවා තමයි අර ගිනි කඳු විදිහට එළියට එන්නේ. එහෙනම් දිවිදින් ගාලා එනවා. දැන් ඔන්න එහෙම ගිනි කඳු පිපිරි මරෝමය වෙනකොට මේ ඇතුලේ පුතා මේ ලොකු ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. මේ ඇතුලේ තාපය වැඩිනේ. ඒ ප්‍රතික්‍රියා හින්දා හැදෙන සමහර වායුන් ගිනි කඳු පිපිරීමෙන් එහෙම නිදහස් වෙනවා. ඒ වායු මෙන්න මෙහෙම එළියට එන්න ගත්තා. මේ ගිය මාසෙම නෙමෙයි මේ ගොඩාක් ඈත කාලේ. එන්න ඈත කාලෙක මේ. මම දැක්කෙත් නැහැ ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ. කියන දේ පිළිගන්නයි තියෙන්නේ. මේ වායුන් එන්න ගත්තා මෙහෙම.
අන්න නිර්මාණය වෙනවා. මොන ගෝලයේද? වායු ගෝලය. එහෙනම් දෙවෙනියට ආවේ ජල ගෝලය නෙමෙයි. මොකද්ද? වායු ගෝලය. ඕකේ තිබ්බ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් වල ඔක්සයිඩ්, හයිඩ්‍රජන් වල සෙට් එකක් තිබ්බා. එන මික්ස්චර් එකක් තිබ්බේ. සහ මෙන්න මේවත් තිබ්බා. කියන්නකො මොකද්ද කියලා බලන්න. ජල වාෂ්ප තිබ්බා. අන්න වැඩි. ජල වාෂ්ප තිබ්බා. දැන් පෘථිවි පෘෂ්ඨය තාම චුට්ටක් රස්නේ. හැබැයි ටික ටික මොනවා වීගෙනද යන්නේ? සිසිල් වීගෙන අවුරුදු මිලියන ගාණක් මේක සිසිල් වීගෙන යද්දී. ඒ සිසිල් බව වායු ගෝලයට දැනුණා. දැන් ටික ටික මොන වාෂ්පත් සිසිල් වෙනවද? ජල වාෂ්ප සිසිල් වෙලා ඝනීභවණය වුණා. මොනීභවණය? ඝනීභවණය වුණා. අන්න වලාකුළු හැදිච්ච වෙලාව. දැන් වටේට දැන් වලාකුළු තියෙනවා දෙන්න යන්නේ වැඩි දැන්. තවදුරටත් ඝනීභවණය වීමේදී වලාකුළු බර වැඩි වෙලා මොකක් ඇදහැළුණාද? වර්ෂාව ඇදහැළුණා. වහිනවා දැන් වැස්සක්. හිටගෙන හේදෙන්න වහිනවා දැන්. දැන් මට කියන්නේ මේ වැස්ස මාසයක් දෙකක් වැස්සක්ද? වසර දහස් ගණනක් තිස්සේ ධාරානිපාත වර්ෂාව. හිතෙන මැරෙනවනේ නේ අනිවාර්යෙන් අපි. ජලසන්නිය වගේ හැදිලා මැරිලා යන්නේ. දැන් වැටෙන වතුර උස් බිම්වල දෙක තියෙන්නේ පහත් බිම්වලද? අන්න එහෙම තමයි පහත් බිම්වල ජලය එකතු වී මොනවා නිර්මාණය වුණේද? සාගර. මේ වැවක් එහෙම හැදුණා කියන්නේ නැහැ විලක් ජනතු ඈ. මේ තමයි සාගර. ඕම් බලන්න සාගරය ආපු කාලේ. අපේ ඥාතිය තමයි නමුත් සෑහෙන වයසයි. සාගර. දැන් දැක්කද? අන්න ආව මොන ගෝලයේද? ජල ගෝලයේ. දැන් ඔන්න වහිද්දී අකුණු ගහන්නේ නැද්ද? අකුණු ගහනවා. ඒවා සුළුපටු වෙන්න විදියක් නැහැ. මොකද මේකෙන් ගහන්න නැති. හරිද? අකුණු ගහනවා. මේ දැන් එන්න එක යමතයක් දැන් මේ පෘථිවි පෘෂ්ඨය. මේ ගිනි කඳු පිපිරෙනවා. ආරෙන් අකුණු ගහනවා. හිටියනම් මොකකින් හරි මැරෙනවා. නැති එකම තමයි හොඳ. එතකොට මේ දැන් අකුණු ගහනස්සේ ගිනි කඳු පිපිරනස්සේ පෘථිවි පෘෂ්ඨයට නිකන්ද මේ දැන් තියෙන්නේ නැත්නම් විශාල ශක්තියක් හම්බ වෙනවද වටා පිටාවෙන්? විශාල ශක්තියක් හම්බ වෙනවා. අකුණු ගහනවා, ගිනි කඳු පිපිරනවා. තව මේ ඇතුලේ තිබ්බ රස්නේ සාගර පතුලෙන් එළියට එනවා සමහර තැන්වල. උණු දියුල්පත් වගේ. ඒවට කිව්ව පුතා මේ ජලතාප මංකඩ විවර. ජලතාප මංකඩ විවර. මේ බලන්න ඉංග්‍රීසි වචනේ. මම ඔයාලගෙම ගමු. කොහොමද කියන්නේ? හයිඩ්‍රෝතර්මල් වෙන්ස්. ජලතාප මංකඩ විවර. දැන් ඒ වගේනොත් ශක්තිය එනවා. තව මේ ඇතුලේ තියෙන්නේ ලෝහ අයනනේ. පසේ ගොඩක් තියෙන්නේ අලෝහද ලෝහද? ලෝහ අයන. ඒ ලෝහ අයන වල සංයෝග මේ මුහුදු ජලයට එකතු වෙන්න ගත්තා. ඒවා එකතු වෙන්නේ මෙන්න මේ වගේ නිකන් උල්පතකින් වගේ. අපි ඒවට කියනවා ශාරීය මංකඩ විවර. ඒවට කියවා ඇල්කලයින් වෙන්ස් කියලා. කොහොමද කියන්නේ හයියේ? ඇල්කලයින් වෙන්ස්. එතකොට මේ හැම දෙයකින්ම ශක්තිය ගලාගෙන එන්න ගත්ත පෘථුවියට. මොකද දන්නවද උනේ? මේ අතිමහත් වූ ශක්තිය නිසා මේ ඉහළ වායු ගෝලයේ තිබ්බ සමහර අණු CH4NH3 වගේ ඒවා එකට ප්‍රතික්‍රියා කරන්න ගත්තා. මෙන්න මේ වගේ ඒවා හැදුනා. කොහොම බලන්න කියන්නේ? හයියෙන් කියන්නේ ඇමයිනෝ අම්ල. තේරුණාද? නියුක්ලියෝටයිඩ් වගේ කුඩා අණු හැදෙන්න ගත්තා. මේක මේ මාසෙන් දෙකෙන්ද උනේ වසර දහස් ගණක් තිස්සේද? දහස් ගණක් තිස්සේ. අර ජීවය හදන්න උමනා කුඩා අණු තියෙන්නේ. ඒවා හැදෙන්න ගත්තා. ඒවා හැදෙන්න ගත්තේ නිකන්ද අර අකුණු ගැසීම වගේ ශක්තියෙන්ද? ශක්තියෙන්. ඔතන දන්නවද ඒක ඔප්පු කළා ස්ටැන්ලි මිලර් සහ හැරල්ඩ් ඩියුරේ කියලා විද්‍යාඥයෝ දෙන්නෙක්. ඒගොල්ලන්ගේ නම්වත් වලට නේ. නමුත් මම මේක කියන්නේ එදෙනට උපහාරයක් පිණිස. එදෙන මේක ඔප්පු කරන්න පරීක්ෂණයක් කළා. හරිද?
බලාගෙන ඉන්න ඕනේ. මම බය කරන්න හිමුත් සාගන්නේ. ඒගොල්ලෝ කලේ මෙන්න මෙහෙම ප්ලාස්කුවක් අරන් පැතලියඩු ප්ලාස්කුවක් අරන් මේකට වතුර දැම්මා. දැන් මේ තමයි ආදි පෘථිවියේ ජලය වොන්න. ඊට පස්සේ ආදි පෘථිවියේ වායුගෝලයේ තිබ්බයි කියලා හිතන වායුන් ටිකක් මේකට පිරෙව්වා මෙහෙම. දැන් පෘථිවියට සමානයි. දැන් තියෙන්නේ ගිනි කන්දක් පුපුරන්න. තේරුණාද? මේක බෑනේ ගිනි කන්දක් පුපුරන්න. එහෙනම් මේකට ඇනෝඩිකෝ කැතෝඩිකෝ දීලා ප්‍රබල විද්‍යුත් ඡාප දුන්නා. ඒක සමානයි මොනවා ගැසීමටද? අකුණු ගැසීමට. ඒ ඇස්සේ මේක රත් කළා. ජලතාප මංකඩ විවර වගේ වෙන්නේ. එහෙම කරලා බැලුවා පැය දෙක තුනක් ගිහින් මේ ජලයේ මොනවා හරි කලින් නොතිබිච්ච ඒවා තියෙනවද කියලා. ඒගොල්ලෝ සාර්ථක වුණා. මේක ජලයේ තිබ්බා ඔය යූරියා වගේ සංයෝග. තේරෙනවද? ඇසිටික් ඒ වගේ එක එක හැදෙන්න ගත්තා. ඒක පුදුමයි. එතකොට අන්න එහෙම පුතාර හැදිච්ච මේ ඇමයිනෝ අම්ල අරම මේවා මුහුදේ දිය වුණා. දැන් හිතහන්කො මුහුදු වතුරේ තියෙන මොන අම්ලද? ඇමයිනෝ අම්ල. සූප් එකක් වගේ නේද? වැටිලා මැරෙන එකත් හොඳ ශක්තිවන්තයෙක් විදිහට තමයි මැරෙන්නේ. පෞෂදායි මුහුදා. ආදි කාලේ තිබ්බ සූප් එකක් නිසා කොබන් හයියෙන් ගන්න ආදි සූපය ආයෙ ටිකක් කල්යද්දි ඇමයිනෝ අම්ල එකතු වෙලා මොන ටීන හැදෙන්නේ නැද්ද? ප්‍රෝටීන, න්‍යෂ්ටික අම්ල, ලිපිඩ ඔය වගේ දේවල් මුහුදේ හැදෙන්න ගත්තා. එහෙනම් මුලින්ම හැදුනේ මහා අණුද කුඩා අණුද? බහු අවයවීකරණය වුණා. ජීවීන්ගේ ඇතුළේද නැත්නම් මුහුදේද? ඒ නිසා අපි කියන පුතා එකට අජෛව සංශ්ලේෂණය. කොහොමද හයිය කියන්නේ? ඊට පස්සේ හැදුණා මෙන්න මේ අණුවක්. මොකද්ද මේ අණුව? කොහොමද පරණ ළමයි කියන්නේ? ෆොස්ෆොලිපිඩ. දාරිත්‍ර කිම කියන්නේ නැහැ මේක. මොකද්ද මේ? ෆොස්ෆොලිපිඩය. මෙහෙම ෆොස්ෆොලිපිඩ වතුරේ දිය වෙන්න නම් මොනකාමී හිස එළියට එන්න ඕනද? ෆොස්ෆොලිපිඩ තමන්ගේ ජලකාමී හිස් එළියට දාලා මෙන්න මේ විදිහේ ගුලි ගහෙන්න ගත්තා. මොන වලිග හංගගත්තද? ජල බීතික වලිග දාගත්ත ඇතුළට. ඔය වගේ. ඔහොම. ඔකට මෙන්න මෙහෙම වචනෙකුත් තිබ්බා. ඒවා කොහොමද වචන කියන්නේ හයියේ? මිසෙල්ලා. මේ වෙනකොට මේ වචනේ සිලබස් එකේ නැහැ. ඒගොල්ලෝ ඒ වෙනකොට වචනයක් දුන්නා. ආශයිකා. නම කියන්නේ හයියේ? අහම්බෙන් වගේ මේ ආශයිකාවක් මැද්දට RNA අණුවක් රිංගුවා. මේ අණුව හයියෙන් කියන්නේ මොන අණුවක්ද? මෙන්න මේක තමයි ලෝකේ මුල්ම සෛලය කියලා විද්‍යාඥයෝ හිතන්නේ. කොහේකට දුන්න නම කියන්නේ? ප්‍රෝටෝසෙල්. නම කියන්නේ හයියෙන්? එහෙම නැත්තම් අපි කියනවා දරුවනේ ඒකට ප්‍රාග් සෛලය. එහෙනම් ප්‍රාග් සෛලයේ තිබී ඇත්තේ ඉතා සරල ව්‍යුහයක්. ප්ලාස්මා පටලයේ විදිහට ෆොස්ෆොලිපිඩ, න්‍යෂ්ටික අම්ල විදිහට DNA ද RNA ද? ඕනම සෛලයක එන්සයිම තියෙන්න ඕනේ නැද්ද? අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් ඉස්සරහ ක්‍රියාවලිය කරන්න බෑ. මේක එන්සයිම පේන්නේ නැහැනේ. එහෙමනම් එන්සයිම විදිහට තිබී ඇත්තෙත් මොන එන්නේමද? RNA. ජාන සහ එන්සයිම විදිහට ක්‍රියා කර ඇත්තේ RNA. මේ ප්‍රාග් සෛලයට පුළුවන් වර්ධනය ජීවියෙක් නම් මොනවා සහ විකසනය වෙන්න ඕනද? වර්ධනය සහ විකසනයනේ. වර්ධනය වෙන්නේ කොහොමද? පැත්තක කැරකි ඉන්න නිකන් ආශයිකා මේකට හා වෙනවා. මෙහෙම ඉන්න ආශයිකා මේකට හා වෙනවා. හා වෙච්ච ගමන් අලුත් ෆොස්ෆොලිපිඩ හම්බ වෙනවා. ඒවා එකතු වෙන්න මෙයා ලොකු වෙනවා. ලොකු වෙලා ගොඩක් ලොකු වෙද්දී දෙකට බෙදෙනවා. තේරුණාද? ඒ දෙකට බෙදෙද්දී හැදෙන අලුත් සෛලයටත් මොන එන්නේ මොනද? එහෙනම් RNA ට සිද්ධ වෙනවා කොපි හදන්න. ඒ කොපි සෑදීමට කියන්නේ මොන ප්‍රතිවලිත වීමද? කොහොමද හයියෙන් කියන්නේ? ස්වයං ප්‍රතිවලිත වීම. වෙන කෙනෙක්ගේ උදව් ඇතුවද වෙන්නේ Taman තනියමද? මොකද යාට එන්සයිම් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අද අපේ ඇඟේ තියෙන RNA වලට මේ හැකියාව නැහැ. ඒ කියන්නේ ඔයාලගේ මගේ තියෙන RNA වලට Tamanට තනියම බෙදෙන්න පුළුවන්ද? බෑ.
එයාට DNA එකේ උදව්ව ඕන. හැබැයි මුල්ම කාලේ ලෝකේ ඒ මුල්ම කාලේ කියන හයියෙන් කියන්නේ මොන සෛලයේද? රාග් සෛලයේ කාලේ RNA වලට තිබ්බ හැකියාවක් කියන්නේ ස්වයං ප්‍රතිඵලිත වීම. ඒක තිබ්බේ නැත්තම් අලුත් සෛල හැදෙන්න බැරුව යනවා. තේරුණාද? ඔන්න ඔය විදිහටයි ජීවේ සම්භාව්‍ය වුණා කියලා කියන්නේ. ඔන්න කතාව ඉවරයි.